47 අගෝස්තු 5 වෙනිදා මෙන්න මේ කණුවේ උස මට්ටමට ගම්පලට ගම් වතුර ගලලා තියෙනවා. වතුර වල ගම් වතුර ලෙවල් එක. ඒ ජන්ම භූමියට අදාවා ගම්පල පුරවරයට. අපි ගම් වතුරෙන් විනාශ වෙච්ච විහෙර විහාර බලන්න යන ගමන් කන්ද දැකපු ගමන් දන්නවා අපි මේ වෙලාවේ ඉන්නේ ගම්පල නගරේ. ගම්පල රේල්වේ ස්ටේෂන් එක ළඟ. මොකොත් දුම්රිය ගමනාගමන මොකොත් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙතන මේ ස්ටේෂන් එකට අපි මේ වෙලාවේ විශේෂ මතක සටහන් ගොන්නක් රැස් වෙලා තියෙන තැන පොඩ්ඩක් බලලා යන්න. එතන ඉඳලා බලන්න පුළුවන් රේල්වේ ස්ටේෂන් එකේ අපේ ආපු ටීම් එක විතරයි ඉන්නේ. මගීන් ඒ වගේම දුම්රිය මොකුත් නැහැ. මෙතන මේ ස්ටේෂන් එකේ සඳහන් කරලා තියෙනවා ගම්පල නගරයට විටින් විට ආපු ගම් වතුර වල ගම් වතුර ලෙවල් එක. මේක බලලා යන තමයි අපි මෙතෙන් ආවේ. මෙතන විශේෂතම කාරණාව තමයි අපේ සමිත හාමුදුරුවෝ කිව්වේ එකක් ජල විදුලි අවශ්‍යතාවයත් ඒ වගේම මේ ගම්පලාදී නගරවලට වැසි සමයේ මහවැලි ගඟ හරහා සිද්ධ වෙන ගම් වතුර ගැටලුවටත් විසඳුමක් හැටියට තමයි කොත්මලේ ජලාශයම ඉදිකිරීම එක අරමුණක් හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ ගම් වතුර ලෙවල් ටික අපි වෙන වෙනම බලමු. අඩුම මට්ටමේ ඉඳලා වැඩිම මට්ටමට කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට කොත්මලේ ජලාශය නිර්මාණය කරාට පස්සේ මේ පසුගිය දා සිද්ධ වෙච්ච ගම් වතුර දැමීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තාක් ගම් වතුර ගැලීමක් සිද්ධ වෙලා නැහැ. කොත්මලේ ජලාශය හරහා ඒ පාලනය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි මෙතන ඉඳලා බැලුවොත් අඩුම මට්ටම 1968 මැයි මාසේ 5 වෙනිදා. මේ මට්ටමට සාමාන්‍යයෙන් මම මේ ඉන්න පොළොවේ මට්ටමත් එක බලනකොට අඩි 1යි කාලක් අඟල් 15ක විතර මට්ටමින් තමයි පළවෙනි ගම් වතුර කියන්නේ අඩුම මට්ටම පළවෙනි නෙවෙයි ඊට කලින් පැරණි වර්ෂ තියෙනවා. ඔන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඊට වඩා චුට්ටක් ආයෙ වැඩි වෙලා තියෙනවා 1956 6 වෙනි මාසේ 23 වෙනිදා. ඊට පස්සේ ඊට වඩා චුට්ටක් අඩි 2ක විතර ලෙවල් එකකට ගම් වතුර ඇවිල්ලා තියෙනවා 1906 10 වෙනි මාසේ 27 වෙනිදා. ඊට පස්සේ 1957 12යි 23 වෙනිදා මේ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඊට වඩා චුට්ටක් වැඩියෙන් ගම් වතුර ගලලා තියෙන්නේ 1913 10යි 5 වෙනිදා. ඊට වඩා තව ටිකක් වැඩි වෙලා තියෙනවා 1940 5යි 18 ඊට වඩා ටිකක් වැඩිපුර මට්ටමකට සාමාන්‍යයෙන් අඩි 4ක විතර ලෙවල් එකට ගම් වතුර ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 1913 12යි 6 මේ මට්ටමට කියන්නේ අඩි 5මාරක විතර ලෙවල් එකට ගම් වතුර ගලලා තියෙනවා. එතකොට විශේෂත්වය තමයි 1913 12යි 6 මේ මට්ටමට ගම් වතුර එනවා වගේම මෙතන යට තියෙනවා 1913 10යි 5 එකම වර්ෂයේ මාස දෙකක් තුලදී දෙවිතක් ගම් වතුර ගැලීම් ගම්පලට වෙලා තියෙනවා. ඊට පස්සේ අඩි 6ක විතර ලෙවල් එකට අවිලා තියෙනවා 1933 5යි 24 වෙනිදා. ඊට පස්සේ තියෙනවා 1974 7යි 29 සාමාන්‍යයෙන් අඩි 7ක විතර ලෙවල් එකට ගම් වතුර අවිලා තියෙනවා. ඊට පස්සේ උඩම තියෙනවා 1978 11යි 23 වෙනිදා තමයි අඩි 8ක විතර ලෙවල් එකට ගම් වතුර ඇවිල්ලා තියෙන්නේ. එතනදී විශේෂත්වය තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ සැරේ එහෙනම් කොයි මට්ටමටද ගම් වතුර ආවේ. ඇවිල්ලා තියෙනවා 1978 11යි 23 වෙනිදා ආපුවාන් අර අඩි 8ක විතර ලෙවල් එකට චුට්ටක් යටින් මෙන්න නෝට් කරලා තියෙනවා. 2025 11යි 28 වෙනිදා මෙන්න මේ මට්ටමට ගම් වතුර ඇවිල්ලා තියෙනවා. එතකොට පැහැදිලි ඇති 1978 11යි 23 වෙනිදා ආපු ගම් වතුර ලෙවල් එකට වඩා චුට්ටක් අඩුවෙන් තමයි මේ සැරේ ගම් වතුර ගැලීම ගම්පලට වෙලා තියෙන්නේ. හැබැයි ඊටත් වඩා වැඩිපුර ආපු ලෙවල් එක උඩ තියෙනවා 1941 5යි 13 වෙනිදා. 1941 5යි 13 වෙනිදා ගම් වතුර සාමාන්‍යයෙන් අඩි 10ක විතර ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ප්‍රමාණයද වැඩිම නෑ. එහා පැත්තේ යකඩ කණුවක් වෙනම තියෙනවා. අර ඉස්සරහ කණුව සෝම් කරලා පෙන්නන්න. එතන අපි ගිහින් බලමු ඉතිහාසයේ කියන්නේ මෑත කාලීන ඉතිහාසයේ මෙතන වෙලා තියෙන සාක්ෂි අනුව වැඩිම ජලධාරිතාවකින් යුතු ගම් වතුර ගැලීම කවද්ද සිද්ධ වුනේ. අපි එතන පොඩ්ඩක් යමු. මේ වෙලාවේ ලෙවල් එක මම ගන්නත් බෑ. සාමාන්‍යයෙන් අඩි 10 සාමාන්‍යයෙන් අඩි 20කට වැඩි ගැඹුරින් යුතු නැත්නම් අඩි 20ක විතර ලෙවල් එකකට ගම්පල නගරයේ යටවීම සිද්ධ වෙලා තියෙනවා 1947 අගෝස්තු මාසේ 5 වෙනිදා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයම තමයි
ලංකාව සුද්දන්ගෙන් නිදහස් වෙන්න මාස කිහිපයකට කලින් අන්න අර විදිහට අඩි 20කට වඩා වැඩි ප්‍රමාණයක උසින් යුතු මට්ටමකට ගම්පලට ගම් වතුර ගැලීම වෙලා තියෙනවා 1947 අගෝස්තු 5 වෙනිදා. 1947 අගෝස්තු 5 මේ ගම් වතුර ගැලීම එකපාරට සිද්ධ වෙච්ච මේ ඊයේ පෙරේදා සිදු වෙච්ච ගම් වතුර ඉතිහාසයේ පළවෙනි ගම් වතුර ගැලීම හෝ මේ හානිවීම සිද්ධ වෙච්ච අවස්ථාව නෙවෙයි ඉතිහාසයේ. එතකොට මේ මෑත කාලීන මේ සියවස තුල සිද්ධ වෙච්ච ගම් වතුර ගැලීම. එතකොට මීට පෙර ඉතිහාසයේ තුල ගෙවුණු දශක ගණනාව තුල සියවස් ගණනාව තුල කොයි විදිහට මේ පරිසරයන් මේ සමහර වර්ෂයන් වල ධාරානිපාත වර්ෂාවල් වැඩි ප්‍රමාණයකින් ඇදහැලීමත් එක්ක මේ වගේ පළාත් ගොඩබිම් යටවීම ඉතිහාසයේ ඉඳලා සිද්ධ වෙගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් දිගින් දිගටම සිදු වෙනවා නම් ඒක ඉතිහාසයේ ඉඳලා සිදු වෙච්ච දෙයක් නම් එවැනි දෙයක් සිදු වෙද්දී කල්තියා දැන හඳුනගෙන ඒ සිදුවීමෙන් වෙන හානිය අවම කරගන්න කල්ැතුව අනතුරු දැන ගැනීම වැදගත්. මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතකයේ ඉන්න සුද්දොන්ඩ ලොකු අවබෝධයක් තිබිලා තියෙනවා. එතකොට ගම්පල නගරය කේන්ද්‍ර කරගෙන ඒ අය කටයුතු කරද්දී මේ ගම්පල නගරය ගම් වතුරෙන් යට වෙන ප්‍රශ්නයත් එක්ක කල්තියා ඒක අඳුන ගන්න සුද්ද පාවිච්චි කරපු උපක්‍රමයක් තියෙනවා. ඒක තමයි අන්න අර බිත්තිය එහා පැත්තේ තියෙන්නේ. අපි ගිහින් බලමු මොකක්ද ඒ කියලා. නහරත් වැඩිය. බැලුවද ගම් වතුර ලෙවල් එක හඳුරු? ඔව්. බැලුවා. සමිතාර බැලුවානේ. බැලුවා. මම මේ කියපු අපූර්ව නිර්මාණය තමයි මේ තියෙන්නේ. දැන් මේ වෙනකොට නම් මේක සක්‍රීය මට්ටමේ නෑ. සඳහන් කරනවා 90 ගණන් වල වගේ මේක වැඩ කරා කියලා. එතකොට බ්‍රිතාන්‍ය ජාතිකයින් නිර්මාණය කරපු මේ ගම්පල රේල්වේ ස්ටේෂන් එකේ සවි කරලා තියෙන ප්‍රධානම sannivedana නිර්මාණයක් තමයි මෙන්න මේ බෙල් එක. අද වෙනකොට මේක සක්‍රීය මට්ටමේ නැහැ. අපිට දැනගන්න ලැබුණු තොරතුරු අනුව එතෙන් එහා පැත්තේ කිලෝමීටර් භාගයක විතර දුරින් තියෙන මහවැලි ගඟේ පතුලේ ඉඳලා අඩි 22ක මට්ටමට ජලය ඉහළ යෑමක් සිද්ධ වුණොත් ඒකත් එක්ක අඩි 22ක මට්ටමට ජලය වැඩි වෙනකොට මේ බෙල් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. එතකොට මේ වගේ බෙල් මෙතන එකයි, ඒ වගේම රේල්වේ ස්ටේෂන් මාස්ටර්ගේ ක්වාටර්ස් එකේ එකයි සහ ගම්පල පොලිස් ස්ටේෂන් එකේ එකයි. ওই විදිහට ස්ථාන තුනක මෙන්න මේ බෙල් තිබිලා තියෙනවා. මහවැලි ගඟේ පතුලේ ඉඳලා අඩි 22ක මට්ටමට වතුර වැඩි වෙච්ච ගමන් මේ බෙල් තුනම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා ගම් වතුර අවදානමට ගම්පල මුහුණ දෙමින් සිටිනවා කියන පණිවිඩයේ sannivedanaya වීම මේ හරහා වෙලා තියෙනවා. එතකොට අදාළ ආයතන, රාජ්‍ය ආයතන, ඊට පස්සේ ප්‍රාදේශීය ජනතාව හැමෝම ගම් වතුර අවදානමක් ගම්පලට ඇති වෙලා තියෙනවා. තව ටිකකින් තව යම් කෙටි කාලයකින් ගම් වතුර ඒ කියන පණිවිඩය දැනගෙන ඒ සඳහා పూర్ව සූදානමට ගම්පල ජනතාවට ඉස්සර මේ බෙල් එක හරහා අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම සඳහන් කරන විදිහට මේ බෙල් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙද්දී නුවරින් හෝ අවශ්‍ය කරන එන්ජින් අරගෙන ඇවිල්ලා මේ ගම්පල ස්ටේෂන් එක ආශ්‍රිතව තියෙන සියලුම සම්පත් ඉක්මනින් ආරක්ෂිත ස්ථානවලට අරගෙන යාමට අවශ්‍ය කරන කාලය සූදානම් කරමින් තමයි මේ බෙල් එක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට මේ ස්වයංක්‍රීය බෙල් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.